ආයි අරුවනේ අද ඕඩර් එකක් ආවා මේ ගොඩක් කට්ටිය මේ මැෂින් වලට ගන්න අයිටම් එකක් තමයි මේක. ඉතින් මේකෙන් අද කෑලි 12ක් කපලා දෙන්න කියලා කස්ටමර් කෙනෙක් කිව්වා. බලමු අද මේක හදන විදිය කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි ඕන සයිස් එකට හරියන්න මේ බෝඩ් ටික අපි කපලා ගියන්නේ. මේකට අපි අරන් තියෙන්නේ බාස්කට් කියලා. මේක ලී පෙනුමක් තමයි පේන්නේ සර්ෆේස් එක. දෙපැත්තම එක වගේ. මම ප්‍රෝග්‍රෑමින් ෆයිල් එකක් හදලා තියෙන්නේ. අපිට තියෙන දැන් මේක ලේසර් මැෂින් එකට දාගන්න තමයි තියෙන්නේ. තව දෙයක් තමයි ඔයා ලේසර් කටින් හරි එන්ග්‍රේවිං හරි ආශ්‍රිත මොනවා හරි වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා මාස්ක් එකක් හරි මොකක් හරි මේ මැෂින් එක කවර් වෙන විදිහට හරි මොකක් හරි බ්ලෝවර් එකක් හරි පාවිච්චි කරන්න. මොකද මේ එන්ග්‍රේවිං හරි ලේසර් කටින් හරි වෙන්නේ මේ වුඩ් එක පිච්චෙන එක තමයි වෙන්නේ. ඉතින් මේ පිච්චෙන එකෙන් යන දුම අපේ ශරීරයට හොඳ නැහැ. ඒක ඇදුම වගේ තියෙන කෙනෙක්ට නම් සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. ඒකින්ද මතක ඇතුව මේ වගේ ඩයෝඩ් ලේසර් මැෂින් එකක් වගේ පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යෙන් මාස්ක් එකක් දාන්න. මොකද ලොකු මැෂින් වලට නම් ඒක මේ කවර් එකත් එක්ක බ්ලෝවර් ඒ සේෆ්ටි විදියට තමයි ඒවා හදලා තියෙන්නේ. ඉතින් දැන් මගේ මැෂින් එක පොඩි එකක් හින්දා ඒක කවර් එකක් නෑ ඒකේ. ඉතින් මම මේක තියලා තියන්නේ ටිකක් ඕපන් ඒරියා එක. ඉතින් වටින් එහෙම උලන් එහෙමත් තියෙනවා. ඉතින් කොහොම වුණත් මාස්ක් එකක් පාවිච්චි කරන එක අපිට සේෆ්ටි එකට හොඳයි. ඉතින් අපි දැන් මේ කට් එකක් කපා ගත්තා. මේක ඔයගොල්ලන්ට පේනවා වගේ මේ සර්ෆේස් එක ලී එක පෙනුමක් තමයි තියෙන්නේ. දෙපැත්තම මෙහෙමයි. අර බොක්ක ගහිලා එහෙම මුකුත් නැහැ ගානට. තෙලින් තියෙනවා සර්ෆේස් එක. හොඳ මැටීරියල් එකක් තමයි මේක වෙන්නේ. ඉතින් අපි මේක කපනවා සෙන්ටිමීටර් 20ට. කියන්නේ 20 කියන්නේ මේ මෙතන මුදුනේ නම් මෙතෙන්ට වෙනකම්. මේ බේස් එකට ඔබන කැල්ල තමයි මේ තියෙන්නේ. ඒ කැල්ල සෙන්ටිමීටර් 3ක් වගේ වෙනවා. මෙතන නම් මෙතෙන්ට තියෙනවා සෙන්ටිමීටර් 20ක උස. ඉතින් මේ කැල්ල අපි ඕගොල්ලන් රුපියල් 350කට තමයි දෙන්නේ. තොග ගන්නවා නම් අඩු කරලා දෙන්න පුළුවන්. මේ මැටීරියල් එකකින් ඕගොල්ලන්ට මේ කැල්ල මේ අයිටම් එක හදා ගන්න ඕන නම් අපිට මෙසේජ් එකක් දාන්න WhatsApp එකට.